නංගි ඕගොල්ලෝ මෙහාට අලුතෙල්ලු ආවේ නේද? ඔව් අක්කේ. අක්කා මේ ළඟද? ඔව්. අපි නම් මේ ගෙවල් දෙක තුනකට එහැයින් ඉන්නේ. අඳුර ගන්න ලැබීම සතුටක්. මම සුභා. අක්කා මං විසාකා. මේ ඔයාගේ මහත්තයා මොනවද කරන්නේ? එයා ආයතනයක මැනේජර් කෙනෙක්. ආහා. මේ ඇහුවට තරහ වෙන්න එපා හොඳේ. ඔයාගේ මහත්තයා ඔයාට වඩා ගොඩාක් වයසයි නේද? ඔව් ඔව්. එයා මට වඩා අවුරුදු 15ක් වැඩිමල්. ඇයි මොකක් හරි අවුලක්ද? නෑ නෑ නෑ. මං නිකන් ඇහුවේ. ඒක මිසක්. මං ඒ හිතුවා මේ අවුරුදු 5කට වඩා වැඩිමල් කෙනෙක් බැන්දොත් එහෙම ආණ්ඩුවෙන් බද්දක්වත් ගහනවාද කියලා. අනේ නෑ අනේ මේ ඔයාගේ මහත්තයා ඔයාට වඩා ගොඩක් කොටයිනේ. ඔව් අක්කේ. එයා මට වඩා සෙන්ටිමීටර් 22යි මිලිමීටර් 4ක් කොටයි. ඇත්තද? මේ ඉතින් ඔයා ඕවා ගැන හිතලම ගොඩාක් ලොකු පීඩනයකින් වෙන්නේ නැති ඉන්නේ නේද? මේකනේ අක්කේ. උස විතරනේ අඩු. ඒ වුණාට ඉතින් එයා නම් එක දවසක්වත් මට ඒක අමතක වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකයි මට ඒක හොඳට මතක හිටින්නේ. හැබැයි ඉතින් අක්කා කියන වගේ ඒක ලොකු පීඩනයක් තමයි. ඒකත් එහෙමද? මේ ඔයාලට බබාලා නැද්ද? අපි තාම බබාලා හදන්න තීරණය කළා නෑ අක්කේ. අපි තාම ඒ ගැන හිතනවා. අයියෝ මොනවද අනේ හිත ඉන්නේ. මොනවා හිතන්නද තව? නිකන් හිතන්නකෝ. අහල පහල මිනිස්සුන්ගේ ඕපදූප හොයන. උන්වත් හිතන්නේ නැති මිනිස්සුන්ගේ අඩුපාඩු හොය hina වෙන. කිසිම මිනිස්සෙට ගරු කරන්න දන්නේ නැති. ගොබ්බ මානසිකත්වයක් තියෙන දරුවෙක් හැදුණා කියන්නකෝ. නිකන් මේ අහකින් අම්මයි අප්පයිනේ බැනුම් අහන්න ඕනේ. ඒ වගේ තමයි අපි හිතන්නේ. මමයි මහත්තයයි නම් බඳින්න කලින්ම තීරණය කරා රට වෙනුවෙන් ළමයි හදනවා කියලා. ඒ කියන්නේ අක්කා බඳින්න කලින්ම ළමයි හැදුවද? නෑ අනේ. පළවෙනි ළමයා හම්බ වෙන්න කලින්ම අපි ටක් ගාලා බැන්දා. මේ ඔයා දැකලා නැද්ද අපේ මහත්තයව? අර උදේ හවහ මෙතනින් යන්නේ ලොකු මෝටර් සයිකලයකින්. මට මතකයි. අර අයෝමී පුරුෂෙක් වගේ ඇඟක් තියෙන උස මහත සද්දන්ත අයියා ගැන නේද ඔය කියන්නේ? ඔව්. එයා තමයි. එයාගේ නම ඩන්කන්. අනේ ඉස්සර එයාගේ පස්සෙන් කොච්චර කෙල්ලෝ ආවද? එයා නෙමෙයි ඇහැක් කැරලා එක ගෑණියෙක් දිහාවත් බැලුවා. ඒත් එයාවේ මගේ පස්සෙන් විතරයි. අදටත් එයා දිහා එක නැට්ටුකාරියෝ බලනවා. ඒත් එයා නෙමෙයි ඒ දිහා ඇහැක් කැරලා බලන්නේ. එයා මටයි මගේ